අයිබෝවන් අද අපි කතා කරන්නේ යන්නේ ලාංකීය ඉතිහාසයේ ගොඩක් දෙනෙක් කතා කරන ඒ වගේම ගොඩක් සංකීර්ණ චරිතයක් ගැන රාවණා රජු ගැන. ඕ රාවණා කියන්නේ ඇත්තටම එක පැත්තකින් විතරක් බලන්න බැරි චරිතරක්. ඒකනේ. ඉතින් අපේ අරමුණ තමයි රාවණා වංශ කතා වගේ පොත් රාමායණය මේ වගේ තියෙන දේවල් ඇසුරින් පොඩ්ඩක් හොයලා බලන්න රාවණා කියන්නේ කවුද? ඇත්තටම රජ කෙනෙක්ද එහෙම නැත්නම් අර කියලෝ වගේ දෙවියෙක් වගේ කෙනෙක්ද? නැත්තම් මේ හරිම අභිරහස් විශේෂ දැනුමක් තිබ්බ නායකයෙක්ද? මේ ප්‍රශ්නෙට එක උත්තරයක් හොයනවට වඩා මේ මත ඔක්කොම කොහොමද හැදිලා තියෙන්නේ කියලා බලන එක නේද? හරියටම හරි. ඇත්තෙම රාවණා චරිතයේ තියෙන විශේෂත්වය තමයි ඒක. එක රාමෝකට කොටු කරන්න අමාරුයි. මූලාශ්‍රත් සමහර වෙලාවට එකකට එකක් පරස්පරයි. ඒකනේ මේ කතාව තාමත් ඉවර නැත්තේ. ඒක තමයි. ඉතින් අපි මුලින්ම අර ඓතිහාසික පැත්තෙන් පටන් ගමුද? එහෙම හිටියා කියන එක ගැන. ඒක හොඳයි. අර රාවණා වංශ කතාවගේ දේවල් වල කියවෙනව නේද? ලංකාවේ රජෙක් විදිහට. ඔව් එම් සඳහන් වෙනවා. බලවත් රජෙක් හිටියද? ඒත් පුරාවිද්‍යාත්මකව ගත්තම. එහෙම සාක්ෂි ටිකක් අඩුයි වගේ නේද කියන්නේ? ඔව් ඒක තමයි පොඩි ගැටලුව. ඒ කියන්නේ සෘජුවම ඔව් මේ රාවණා තමයි කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි හොයාගන්න අමාරුයි. හැබැයි රාවණාගේ නමත් එක්ක බැඳිච්ච තැන් තියෙනවා. අර සීතා එළිය වගේ. ඔව් සීතා එළිය, රාවණා එල්ල, රාවණා ගුහාව. මේ වගේ තැන්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන තැන්. හරියට. ඒ කියන්නේ පරම්පරා ගානක් තිස්සේ ඒ නමකේ විශ්වාසය ඇවිත් තියෙනවා. ඒත් ඉතින් තනක නමක් තිබ්බ පළියට එහෙම කෙනෙක් හිටියාමයි කියලා ස්ථිරවම කියන්නත් අමාරුයි නේද? ඒක සමහර වෙලාවට හරිම ප්‍රබල ජනප්‍රවාදයක් නිසා වෙන්න බැරිද? ඒ ප්‍රශ්නේ හරිම වැදගත්. ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්. ස්ථාන නාම වලින් කියවෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රබල සංස්කෘතික මතයක්. ඒක ඓතිහාසික සත්‍යයක්ම නොවෙන්න පුළුවන්. අනික තව මතයකුත් තියෙනවා. සමහර ඉතිහාසඥයෝ කියනවා රාවණා කියන්නේ සමහර වෙලාවට පුරාණ ඊලාම් රාජ්‍යක. එහෙම නැත්නම් ද්‍රවිඩ සම්භවයක් තියෙන නායකයෙක් වෙන්නත් පුළුවන් කියලා. ඒක තව පැත්තක්. ඔව්. ඒවා ඉතින් තවම සාකච්ඡා මට්ටමේ තියෙන අදහස්. හරිම සංකීර්ණයි වගේ. හරි. එතකොට අපි යමුද අනිත් පැත්තට. අර ආගමික මිත්‍යාමය පැත්තට. විශේෂයෙන්ම Hindu දහමේ රාවණාට තියෙන තැන. අර දස මුඛ රාවණා කියලාත් කියනවනේ. ඔව් Hindu දහමේ විදිහට ගත්තම රාවණා කියන්නේ අතිශයින්ම බලවත් කෙනෙක්, ඔලු 10ක් අත් 20ක් තියෙන ශිව දෙවියන්ගේ ලොකුම බැතිමතෙක්. එහෙමද? ඔව් වේදග්‍රන්ථ ගැන හිමත් හොඳ දැනුමක් තිබ්බ කෙනෙක්. රාමායනයේ ප්‍රධාන දුෂ්ට චරිතය වුණාට. එයාගේ ශක්තිය දැනුම නිසා. හරියටම. ඒ ශක්තිය දැනුම ශිව භක්තිය නිසා සමහර Hindu සම්ප්‍රදායන් වල යම්කිසි ගෞරවයක් තියෙනවා. මං අහලා තියෙනවා ඉන්දියාවේ සමහර පැතිවල රාවණාට පූජාව හැමත් තියෙනවා කියලා. ඔව් ඒක ඇත්ත. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ අර ද්‍රවිඩ සංස්කෘතිය තියෙන පැතිවල සමහර කණ්ඩායම් රාවණාව දකින්නේ වෙනස් විදිහකටද. ඔව්. රාමාට විරුද්ධව නැගී හිටපු ද්‍රවිඩ ශිෂ්ටාචාරය නියෝජනය කරපු උගත් ආදර්ශමත් රජෙක් විදිහට. දුෂ්ටයෙක්ම නෙවෙයි ප්‍රතිවීරයෙක් වගේ සමහර විට වීරයෙක්මයි. ඒක අර උතුරු ඉන්දියාවේ රාමායන කතාවට වඩා වෙනස් කියවීමක්. ඒක නම් ඇත්තටම හිතන්නේ දෙයක්. හැබැයි ලංකාවේ අපි ගත්තොත් සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුලේ එහෙම දෙවියෙක් වගේ සලකන්නේ නෑ නේද? හරියටම හරි. සිංහල බෞද්ධ සම්ප්‍රදායේ එහෙම දෙවියෙක් කියලා වන්දනාමාන කරන්නේ නෑ. හැබැයි හරිම බලවත්, ශ්‍රේෂ්ඨ, අභිමානවත් රජ කෙනෙක් විදිහට පිළිගැනීමක් තියෙනවා. යම් ගෞරවයක් තියෙනවා. ඒක ආගමික එකකට වඩා නිකන් ඓතිහාසික ජාතික අභිමානය වගේ දෙයක්ද? ඔව් ඒ වගේ හැඟීමක් තමයි තියෙන්නේ. හරි. දැන් එතකොට අර අනිත් පැත්ත අර ගොඩක් අය කුතුහලයෙන් බලන තාක්ෂණික දැනුම, අභිරහස් ස්වභාවය, අර රාමායනයේ එහෙම කියවෙන දඩු මොනරය, අර විමාන ගැන කතාවත් එක්ක මේක තවත් ප්‍රබල වෙනව නේද? ඔව් අර විමාන කියන කතාව, ඒ කියන්නේ ගුවන් යාන වගේ දෙයක් පිළිබඳ සංකල්පය තමයි රාවණාට. අර සාමාන්‍ය මිනිස්සුන්ට වඩා දියුණු තාක්ෂණික දැනුමක් තිබුණද කියන අදහසට මුල. ඒ වගේම පස්සේ කාලෙක රාවණාට සම්බන්ධ කරලා කියන රාවණ සංහිතාව වගේ පොත් තේනවා. ඔව් මං අහලා තියෙනවා. ඒ ගැන. ඒවේ කියවෙනවා එයාට වෛද්‍ය විද්‍යාව, අර නාඩි වෙදකම ගැන හැම තාරකා විද්‍යාව, ජ්‍යොතිෂය, සංගීතය, යාන්ත්‍රික විද්‍යාව මේ වගේ දේවල් ගැනත් ලොකු දැනුමක් තිබ්බා කියලා. ඒ පොත් ඇත්තටම රාවණාගේ මත කියන එකත් ඉතින් ප්‍රශ්නයක් ඇති නේද? ඔව් ඒ පොත්වල සත්‍ය අසත්‍යතාවය ගැන විවාද තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ පොත්වලින් රාවණා කියන්නේ නිකම්ම රජෙක් නෙවෙයි. දැනුමෙන් සන්නද්ධ නායකයෙක් කියන අදහස. ශක්තිමත් වෙනවා. ඔව් ශක්තිමත් වෙනවා. එතකොට මේ ප්‍රති තුනම එකට ගත්තම
ඓතිහාසික රජෙක් වෙන්න පුළුවන් කියන එක, ආගමික මිත්‍යාමය චරිතයක් කියන එක, දියුණු තාක්ෂණයක් තිබ්බ නායකයෙක් කියන එක මේ ඔක්කොම එක්ක අවසානයේ මොකද්ද අපිට රාවණා ගැන හිතන්න පුළුවන්. හිතන්න පුළුවන්. ඇත්තටම රාවණා කියමේ මේ එක රාමුවක වට දාන්න බැරි. හරිම සංකීර්ණ චරිතයක් කියලා තමයි. ඔහු ඇත්තටම හිටිය කෙනෙක්ද? නැත්තම් මිත්‍යාවක්ද? එහෙම නැත්තම් මේ දෙකම එකට වෙලා හැදුණු චරිතයක්ද කියන එක? ඒකට වඩා වැදගත් වෙන්නේ ඒකට වඩා වැදගත් වෙන්නේ මේ චරිතය වටේ එයි මේතරම් විවිධ කතා, විවිධ අර්ථකථන, විශ්වාස බෝඩනෙගුණේ කියන එක. ඒ පැහැදිලි නැතිකම, ඒ අභිරහස තමයි රාවණා චරිතේ තාමත් ජීවත් කරවන්නේ. ඔව් ජීවමානව තියන්නේ. ඒක ඇත්ත. මේ කතා කරපු දේවල් එක්ක මට හිතෙනවා රාවණා හරියටම මොන ගණේටද අයිති කියලා හොයනවට වඩා සමහර විට වැදගත් වෙන්නේ මේ චරිතයයි ඒ කතා ටිකයි ඉතිහාසය පුරාම එක එක සංස්කෘතීන් ඇතුලේ මේ තරම් බලපෑමක් කරමින් මැකිය නොගිහින් තියන්නේ ඇයි? ඒ කතා වලින් ඒ කතා අහන කියන මිනිස්සුන්ගේ එයාලගේ බලාපොරොත්තු, එයාලගේ අභිමානයේ අනන්‍යතාවය ගැන මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන්. සමහර විට ඒක තමයි අපි තව ටිකක් ගැඹුරින් හිතන්න ඕන කාරණේ.